ඉතින් කොහොමද ළමයි සාදරයෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඔයාලා මේක තුලා ඉන්නේ KD Master Academy YouTube channel එකේ තවත් episode video එකක් එක්ක subscribe කරලා එකතු වෙන්න. ඉතින් ළමයි මම ඔයාලට කලින් වීඩියෝ එකක් අරන් ආවා මීට පැය 3කට විතර කලින්. ඒ වීඩියෝ එකේ සඳහන් කරලා තිබුණා ළමයි මේ විදියට ඔයාලට මම කිව්වේ SLFEA කියලා site එකක් තියෙනවා කියලා. ඒක private limited කියලා ඔයාලට සඳහන් කරලා තිබුණා කියලා. E8 visa වලට apply කරන එක සම්බන්ධව. ඉතින් මම දැනගත්ත විදියට SLBFE එකෙන් එයාලා අනුබද්ධව මේ විදියට SLFEA කියන සයිට් එකත් එක්ක එයාලා ඒකාබද්ධ වෙලා තමයි මෙන්න මේ විදිහට E8 visa වලට apply කරන එක SLFEA කියන සයිට් එකෙන් තමයි apply කරන්න ඔයාලට තියෙන්නේ E8 visa වලට. ඉතින් ඒ සම්බන්ධව තමයි දැන් වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඔයාලට live තමයි ළමයි apply කරන්න තියෙන්නේ. මම ඔයාලට කිව්වා හරියටම දැනුවත් කිරීමක් කරන්නම් ඒ site එකෙන්. ඒ කියන්නේ slfea.lk කියන site එක SLBFE එකෙන් අනුබද්ධව කරන එකක්ද කියලා මම ඔයාලට හොයලා බලලා කියන්නම් කිව්වා. ඉතින් ඒ නිසා තමයි අද මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් ඔයාලට live මේ විදිහට apply කරන්න පුළුවන් වෙන්නේ 2025 3/9. ඒ කියන්නේ හෙට දිනේ රෑ 12 වෙනකම් විතරයි. ඒ නිසා තමයි කියන මධ්‍යම රාත්‍රියේ 12 වෙනකම් විතරයි. ඒ නිසා තමයි ඉක්මනින්ම ඔයාලට වීඩියෝ එක අරන් ආවේ. එහෙනම් අපි වැඩි කතා නැතුව මේක ඇප්ලයි කරන්න කොහොමද කියලා බලමු. ළමයි ඔයාලට මම මේකට යන link එක දාලා තියන්නම්. ඒ link එකෙන් මෙන්න මේ විදිහට ඔයාලා Google Chrome browser එකට හරි Internet Explorer browser එකට හරි යන්න. එතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදියට SLFEA කියලා site එක තියෙනවා. මෙතන register now කියන එක නෙමෙයි ළමයි මෙතන පහළට යන්න. පහළට ගියාම මේ විදියට ඔයාලට apply now කියලා බටන් එකක් ඇති. මෙන්න මෙහෙම. Are you looking for a job කියන තැන apply now කියන එක ඔයාලා දෙන්න. ඊට පස්සේ ළමයි මම මෙතන ඉංග්‍රීසි කියන එක දෙනවා. ඔයාලට සිංහලෙන් පුරවන්න අවශ්‍ය නම් සිංහලෙන් දෙන්න. මම මෙතන ඉංග්‍රීසි දෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ශ්‍රී ලංකා Foreign Employment Agency PVT Ltd කියලා තියෙනවා. මෙන්න මේ විදියට ළමයි basic qualifications කියලා තියෙනවා. මම මේක ආපහු සිංහලෙන් දාගන්න. මොකද මේකේ ගොඩක් අය සිංහලෙන් පුරවන නිසා. ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි පුද්ගලික සමාගම අංක 12 නාරහෙම්පිට පාර නාවල තියෙන මෙන්න මෙයාලගේ මේ ආයතනය SLBFE එක සමග අනුබද්ධව තමයි කටයුතු කරන්නේ. ඔයාලට මේ විදියට E8 visa වලට apply කරන්න මූලික සුදුසුකම් මම කලින් වීඩියෝ එකකින් අරන් ආවා. ඒ වීඩියෝ එකත් ඔයාලා බලලි වෙලා මේ මූලික සුදුසුකම් ගැන අවබෝධයක් අරගෙන apply කරන්න. මේ විදිහට ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕන. වයස අවුරුදු 23ත් 50ත් අතර වෙන්න ඕන. ආයුධකරුවන් වර්ණාන්තාවයෙන් හෝ වෙනත් ශාරීරික දුබලතාවයන් තොර විය යුතුය. මේ විදිහට ඔයාලා මේ ටික කියවන්න ළමයි. හරිද? මම අද මේ වීඩියෝ එකෙන් ඉක්මනින්ම ගේන්නේ apply කරන විදිය. හරිද? මේ විදියට පහළට යනකොට විශේෂ දැනුම් දීම කියන එකත් කියවලා ඉහත සඳහන් සියලුම කරුණු නිවැරදි බව තහවුරු කරමි කියන එකට ඔයාලට එළඹෙන්න පුළුවන්. අභිලාෂයන් කැඳවීමේ ක්‍රමවේදය. අභිලාෂයන් කැඳවීම මාර්ගගත ක්‍රමවේදය මගින් පමණක් සිදු කෙරේ. මෙන්න මෙම වෙබ් අඩවියේ පිවිසි අදාළ තොරතුරු සපයන්න කියලා තියෙනවා. අපි මේක ක්ලික් කරමු ළමයි. ක්ලික් කරාට පස්සේ තාපෝ වෙන්නේ අර සයිට් එකේ අතන්ටමයි. එතකොට apply now කියන එක දීලා ඉස්සරහට යන්න සිංහල දෙන්න. ඊට සියලුම කරුණු නිවැරදි බව තහවුරු කරමි ඊළඟ පියවරට යන්න කියන එක දෙන්න. ඔයාලා මේ පියවර ටික ළමයි කියවන්න. මේ විදියට ඔයාලට OTP එකක් ලබා ගැනීමට වළංගු දුරකථන අංකයක් ඇතුළත් කරන්න. ඔබේ OTP කිසිවෙකු සමග බෙදා නොගන්න කියලා තියෙනවා. හරිද ළමයි? මේ විදිහේ enter your NIC number. හරියට ඔයාලගේ NIC number එක මෙතනට දෙන්න ඕන. මෙතනට ඔයාලගේ NIC number එක දෙන්න, phone number එක දෙන්න. ඉදිරියට ගියාට පස්සේ ළමයි ඔයාලට තියෙනවා ඔයාලගේ පුද්ගලික තොරතුරු දෙන්න. මම මෙතන ඔයාලට ඒ ටික සඳහන් කරන්නම් WhatsApp එකේ. මොකද මගේ පුද්ගලික තොරතුරු ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බෑනේ ළමයි. ඒ නිසා
එතකොට ඔයාලගෙන් ID එක ආවි. එතකොට එතනදී ඔයාලගෙන් අහන ID එක දෙන්න. ඒතරව NIC කියලා තමයි අහන්නේ. ID එක NIC කියලා තමයි අහන්නේ. ඒතර NIC නම්බර් එක දෙන්න. ඊට පස්සේ ළමයි ඔයාලගෙන් ෆෝන් නම්බර් එකක් අහනවා. ඔයාලගේ ෆෝන් නම්බර් එක දෙන්න. මේ විදියට අංක 10ක් ඇතුළත් කරලා ඔයාලගේ ෆෝන් නම්බර් එක දෙන්න. ඊට පස්සේ ඔයාලට next කියන එක දුන්නාට පස්සේ ඔයාලගේ සම්පූර්ණ නම අහනවා. එතකොට සම්පූර්ණ දැන් ඔයාලා සිංහල භාෂාවෙන් තෝරගන්නකොට ඔයාලගේ සම්පූර්ණ නම විදියට දැන් අපිට ගන්න පුළුවන් ලියන ගමගේ කියලා ගන්න පුළුවන් ළමයි. ලියන ගමගේ පසින්දු මදුසංක වගේ ඒ වගේ සම්පූර්ණ නම දෙන්න. මේ විදියට ඒ විදිහට තමයි සම්පූර්ණ නම දෙන්නේ. ඔයාලට name with initial ඔයාලගේ දැන් ලියන ගමගේ කියනකොට LG කියලා නෙන්නේ. එතකොට LGP මදුසංක කියලා තමයි ළමයි ඔයාලා දෙන්න ඕන. name with initial කියලා තියෙන තැනට LGP මදුසංක මේ විදියට. ඔයාලා ඉංග්‍රීසියෙන් පුරවනවා නම් ඉංග්‍රීසියෙන්, සිංහලෙන් නම් සිංහලෙන් පුරවන්න ළමයි. මම නම් රෙකමන්ඩ් කරනවා ඔයාලට ඉංග්‍රීසියෙන් පුරවන්න කියලා. ඒ අදාළ තොරතුරු ටික ඔයාලට එතන වෙබ්සයිට් එකෙන් බලා ගන්න පුළුවන්. ඒ තොරතුරු ටික ෆිල් කරාට පස්සේ ළමයි ඔයාලට දැන් සමහර අයට රෙජිස්ට්‍රේෂන් ෆේල් කියලා වැටෙනවා. නැත්තම් ඇප්ලයි ෆේල් කියලා වැටුණාට පස්සේ ඔයාලට දෙතුන් පාර try කරන්න යන්න එපා. දැන් ගොඩක් අය E8 වීසා වලට ඇප්ලයි කරනවා සයිට් එකට ඇවිල්ලා. ඒ නිසා සයිට් එක ස්ට්‍රක් වෙනවා. ඒ නිසා ඔයාලා ටික වෙලාවක් ඉඳලා ඉවර වෙලා ඇප්ලයි කරන්න. එක දිගට ඇප්ලයි කරන්න යන්න එපා. අඩුම 3 පාරක් විතර ඔයාලා ඇප්ලයි කරන්න. ටික වෙලාවක් ගිහිල්ලත් ඔයාලට ඇප්ලයි කරන්න බැරි නම් ළමයි ඔයාලා ෆෝන් නම්බර් එක වෙනස් කරන්න. ඒ ෆෝන් නම්බර් එක දුන්නට පස්සේ OTP කෝඩ් එකක් එනවා ඔයාලගේ ෆෝන් එකට. ඒ OTP කෝඩ් එක තමයි ළමයි ඔයාලේ සයිට් එකට දෙන්න ඕන. සයිට් එකට දීලා next කරන්න ඕන. ඒ විදියට ඔයාලා හරියටම වැඩේ කරොත් ඔයාලට ඔයාලගේ ෆෝන් එකට මැසේජ් එකක් එනවා. මේ විදිහට you have been successfully registered කියලා. ඒ කියන්නේ ඔයාලා හරියටම රෙජිස්ට්‍රේෂන් එක E8 වීසා වලට කරා කියලා මැසේජ් එකක් එනවා ළමයි. මට ළමයි මගේ ඩෙස්ක්ටොප් එක නැති නිසා ඔයාලට ඇප්ලයි කරන විදිය සම්පූර්ණයෙන් පෙන්වන්න විදියක් නැහැ. නමුත් ඔයාලට ඇප්ලයි කරනකොට එන ස්ටෙප් වලට අදාළ කරුණු ටික මම පැහැදිලිව කිව්වා. හරි. ඔන්න ඔය විදිහට තමයි E8 වීසා වලට කොරියාව E8 වීසා වලට ඇප්ලයි කරන්නේ. ඇප්ලයි කරන එක ෆේල් වෙන අයට 3 පාරක් විතර උපරිම try කරන්න. හරියටම ඔයාලගේ තොරතුරු ටික දෙන්න. ඔයාලගේ උස දෙන්න එනවා, බර දෙන්න එනවා. එතකොට උස දෙනකොට ඔයාලා ඉලක්කම විතරයි දාන්නේ. බර දෙනකොටත් ඉලක්කම විතරයි දාන්නේ. දැන් 50 නම් 50යි. කිලෝග්‍රෑම් කියලා දාන්නේ නැහැ. එතන ඔයාලට පහලින් උදාහරණයක් තියෙනවා. ඒ කියන්නේ 50 නම් 50 කියලා ඔයාලා දාන්න ඕන කිලෝග්‍රෑම් නැතුව. ඉලක්කම විතරයි දාන්න ඕන. හරිනේ? ওই ටික තමයි ළමයි කියන්න තියෙන්නේ. මට පෙන්වන්න විදියක් නැහැ. මොකද මම E8 වීසා වලට ඇප්ලයි කරන්නේ නැහැ. E8 වීසා වලට ඇප්ලයි කරන අයට තමයි මේ වීඩියෝ එක අරන් ආවේ. එහෙනම් ඉදිරියටත් මේ වගේ වැදගත් තොරතුරු ඔයාලට අරන් එනවා. මේ වීඩියෝ එක ගොඩක් අයට ෂෙයා කරන එක තමයි ළමයි කරන්න. මොකද හේතුව එයාලත් දන්නේ නැහැ E8 වීසා වලට දැනටමත් ඇප්ලයි කරන්න ඇප්ලිකේෂන් එකක් ඇවිල්ලායි කියලා. ඒ නිසා ඔයාලා වීඩියෝ එක ෂෙයා කරන්න දන්න අයට හෙට රාත්‍රියේ කියන්නේ 9 වෙනිදා 3 වෙනි මාසේ 9 වෙනිදා රාත්‍රියේ 12 වෙනකම් විතරයි ළමයි E8 වීසා වලට 2025 ඇප්ලයි කරන්න අවස්ථාව දීලා තියෙන්නේ. හැමෝටම එහෙනම් මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා. channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. notification all bell icon එක click කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ එකක් දැම්මසනින් බලා ගන්න. වීඩියෝ එකට like එකක් දාන්න ළමයි. මොකද අනිතර recommend වෙන්නේ ඔයාලගේ මේ like එකෙන්. එහෙනම් ඉදිරියටත් මේ වගේ වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. හැමෝටම ජය වේවා.